කොහොමද මගේ රත්තරන් යාළුවනේ? ඉතින් අද හදන්න යන්නේ රසම රස කජු මාළුවක් තමයි අපි හදන්න යන්නේ. ඊට පස්සේ අපිට කජු මාළුව හදන්න අපිට අවශ්‍ය වෙනවා අපිට කජු ගමේ තියෙන හින්දා අපිට ගහින්ම කඩා ගන්න පුළුවන්. ඔය ඉන්න ඔය විදිහට පේනවනේ. ලස්සනට කජු තියෙනවා ගහේ. අපිට ඔය විදිහට අපිට කඩාගෙන ගමේ කමට අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ කරන්නේ. මහන්සිලා වීඩියෝ එකක් කරන්නේ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මගේ channel එක. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි වැඩේ වෙන්නේ කියලා. ඊට පස්සේ ඔය කජු ටික අපි හොදගමු. ඊට පස්සේ අපි කජු ටික පලා ගන්න ඕනේ. ඒ පලා ගන්න දේ වලට කියන්න දෙයක් තියෙනවා. කජු පොඩ්ඩක් විසයි. අත්වලට අත්වාන වෙනවා. ඔයාලා ආරක්ෂිත ක්‍රමයක් පාවිච්චි කරන්න. අපිට මොකද ඔක පුරුදු හින්දා අපිට ඔක ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට ලස්සන කජු ටික පලා ගන්න. ඔක්කොම කජු ටික පලා ගත්තට පස්සේ එකපාරම අපිට ලේසි. ඔන්න ඔය විදිහට තියෙන වීඩියෝ එකේ තියෙන විදිහට කරගන්න. ඊට පස්සේ අපි කජු ටික අපි වතුර එකට දාගමු. මොකද වතුර එකට දැම්මම පස්සේ අර කිරිවල තියෙන ඒ ගතිය චුට්ටක් අයින් වෙනවා. ඊට පස්සේ අපි අර පොත්තෙන් අර මදේ ගලව ගන්න ඕනේ. මදේ ගලව ගත්තට පස්සේ ආයිමත් පොත්තක් තියෙනවා. ඒ පොත්තත් අපි වෙනම ගලවගෙන අපි වෙනම දීසි කියලා අපි දාගන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න කජු ගලවද්දි නම් අතවන වෙන්න පුළුවන්. ඒවත් කියන්න ඕනේ ඉස්සෙල්ලාම. අතවන වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය තියෙන අපි ගලවගත්ත කජු ටික ඔන්න වගේ කජු ප්‍රමාණයක් ගලව ගන්න ඕන. ඉතින් පොඩ්ඩක් ගලවගෙන මදි. ඊට පස්සේ අපිට වැඩේ කරන්න අවශ්‍ය වෙනවා. අපිට ලුණු අවශ්‍ය වෙනවා. ලුණු කිටි දෙකක්. ඊට පස්සේ සුදු ලුණු. ඊට පස්සේ අවමිරිස්. ඊට පස්සේ රම්පෙ ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එන්සාල් කහ ලුණු පොතෙල් ටිකක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙනවා ඉඟුරු අවශ්‍ය වෙනවා. රම්පේ කරපිංච අවශ්‍ය වෙනවා. ඊට පොල් කිරි ටිකක්. ඊට පස්සේ අපි අර කට්ටක් කාලා ගලවගත්ත කජු ටික අපිට අවශ්‍ය වෙනවා. අපි ඊට පස්සේ යම් වීඩියෝ එකට අපි ඔන්න ඔය විදිහට පොඩි වැඩ කෑල්ලකුත් දාලා ලුණු ගෙඩි ටිකයි අපිට අවශ්‍ය කරන ඒ ටික කපා ගමු. මම දැනුත් කියනවා අනේ channel එක පොඩ්ඩක් subscribe කරලා like එකක් දාලා comment එකක් කරලා support එකක් දෙන්න. ඊට පස්සේ මේට වඩා හොඳ වීඩියෝ වලට ගේන්න පුළුවන් මට. ඒක නිසා subscribe කරලා like කරලා comment කරලා වීඩියෝ එකක් අනිවාර්යෙන් දාන්න ඔයාලා. ඊට පස්සේ එක ලුණු ගෙඩියක් ඔන්න පෙති පෙති කපා ගන්න. අපිට ඕක පස්සේ තමයි අවශ්‍ය වෙන්නේ. ඕකේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලා කරගත්තා රසම රස පට්ටම කජු ව්‍යංජනයක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒක මාරම රසක් තියෙන්නේ. ඊට පස්සේ ඔන්න වගේ අමිරිස් කරල් ටිකත් මැදින් පලා ගන්න. මැදින් ඔන්න වීඩියෝ එකේ පේන විදිහට මැදින් පලා ගන්න. ඊට පස්සේ අපිට ඉඟුරු සුදු ලුණු එන්සාල් ටික අපි කොටා ගන්න ඕන ගලේ. ආන පේනවනේ ඔන්න ඔය කුඩුම කරගන්න නැතුව ඔන්න වගේ කෑලි එක තියෙනා වගේ ඒ ටික කොටා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඔන්න ඔය ටික අපිට අවශ්‍ය වෙනවා රම්පේ. ඊට පස්සේ අපි හට්ටියක් අපි ලිපේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඕකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙන්න ටික වෙලාවක් තියෙන්න ඕනේ. දැන් හොඳ ගාන. ඊට පස්සේ අපි දාගන්නවා ඉඟුරු සුදු ලුණු අර එන්සාල් කොටා ගත්ත ටික. ඒ ටික එක පාටම පොඩ්ඩක් බෙද ගන්න අරින්න. ඊට පස්සේ අපි දානවා රම්පේ. ඊට පස්සේ කරපිංචා. ඒ දෙකත් දාලා හොඳට කවලම් කරගන්න. ගොඩක් කර වෙන්න කවලම් කරගන්න එපා. එතකොට කර වෙලා රසයේ තියෙන ගුණේ ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික රවුමන කපාගත්ත ලුණු ටික නෙමෙයි අර පෙතිය කපාගත්ත ලුණු ටික දානවා. ඊට පස්සේ අවමිරිස් දානවා. ඊට පස්සේ ඒකත් හොඳින් කවලම් කරන්න. හොඳ තෙලේ කර වෙන්න දෙන්න එපා කිසිම දෙයක්. කර වුණාට පස්සේ එළවලුවේ රහන් නැති වෙනවා. ඊට පස්සේ අපි දාමු කජු ටික. අපි අර කට්ටක් කාලා ගලවගත්තේ. අන්න ඒ ටික අපි දාමු. ඒ ටිකත් දාලා හොඳට කවලම් කරන්න ඕනේ. තියෙන තෙල් ටික හැම කජු කෑල්ලෙම උරා ගන්න විදියට. ලිපේ දුම එනවා ගණන් ගන්න එපා. ඒක තමයි ගමේ විදිය. ගමේ රහට කෑම හදද්දී යෝගේ දේවල් වෙනවා.
ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ කහ ටිකක්. ඊට පස්සේ අපි ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒකත් හොඳටම කවලම් කරගෙන අපිට අවශ්‍ය වෙනවා ඊට පස්සේ මිටිකිරි. දියකිරි මොන මොහොතකවත් ගන්න දියකිරි. අපිට අවශ්‍ය වෙන්නේ මිටිකිරි. අපි ඊට පස්සේ ඔන්න ඔය ටික චුට්ටක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි මිටිකිරි එකතු කරනවා. දැන් ඔයාලට පේනවාද කහ පාටට ලස්සනට ටෙම්පරාදු වෙලා තියෙනවා. අපිට ඊට පස්සේ ඔකට මිටිකිරි ටික එකතු කරන්න තමයි තියෙන්නේ. මේක ඔයාලා හදලා ගන්න මාරම රසක් තියෙන්නේ. පට්ට රසයි මේ වීඩියෝ එකේ තියෙන විදියට හදන්න. දැන් නිකන් කජු ටික අලිපේ තියලා තියෙන අනම්මනම් දාලා එහෙම හදුවොත් අවුල. ඊට පස්සේ ඔය දාන්නේ උළුහල් දුරු ටික අන්න ඒ ටික දාන්න. ඒ ටිකක් දාලා හොඳින් කවලම් කරන්න. කවලම් කරලා ඉවර වෙලා ආවට පේනවනේ පැහෙන්න තියන්න. පැහෙන්න කියන්නේ හොද්ද හිඳනකම්ම තියෙන්න අරින්න ඕන ලිපේ. එතකොට ඔයාලට පේන්නේ දැන් ගාන්න හිඳලා තියෙන්නේ. ඒක මාරු. ඊට පස්සේ අපි ඔක ටෙම්පරාදුවක් දාගන්න ඕනේ. ඉඟුරුසුදු ලුණු මේ කරාල් මිරිස් කෑලි ටිකක් කපලා ඉවරලා රම්පේ. ඒ ටික දාලා ඉවර වෙලා අපි ඒක උඩින් දාගන්න ඕනේ. ඒක කජු කෑල්ලත් එක්ක මේ ටෙම්පරාදුව හැපෙද්දි පට්ටම ආයේ කොල්ඩි ආයේ මෙහෙම කන්න හොටෙල් එකේ වක්ක ගියාට ඔයාලට කන්න විදියක් නැහැ. මේක මාරම රසයි පට්ට රෙසිපි එකක්. ආයෙත් මෙහෙම කජු මාළුවක් ඔයාලා කාලා නැතුව ඇති.